සුබ දවසක් ඕගොල්ලන්ට. මමත් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද Word එක පාවිච්චි කරලා QR code එකක් හදාගන්න කියලා. මෙතනදී අපි මුලින්ම කරන්න ඕනේ Word එකක් open කරගෙන ඔයාගේ keyboard එකේ control එකත් එක්ක F9 එක ඔබන්න. ඒතකොට පුළුවන් බලා ගන්න bracket දෙකක් open වෙනවා. මේ bracket දෙක ඇතුලේ මෙන්න මේ bracket දෙක ඇතුලේ ඔයා ලියන්න ඕනේ capital අකුරෙන් display barcode කියලා. ඊට පස්සේ ස්පේස් එකක් තියලා උඩු කොමා දෙකක් දාගන්න ඕනේ. අන්නේ උඩු කොමා දෙක ඇතුලේ ඔයාගේ QR code එකට දාන link එක ලබා දෙන්න ඕනේ. අපි නිකන් YouTube එකට ගිහිල්ලා මෙතන YouTube එකේ link එක copy කරලා එතෙන්ට දාගමු. මම මෙතන control C ඔබලා link එක copy කරගන්නවා. ඊට පස්සේ මෙතන Word එකට ඇවිල්ලා මෙන්න මේ වරහන් දෙක ඇතුළට අපි මේ link එක paste කරගන්නවා control V ඔබලා. ඊට පස්සේ අපි නැවත වතාවක් ස්පේස් එකක් තියලා කැපිටල් අකුරෙන් ගහනවා QR කියලා. ඊට පස්සේ ආයි ස්පේස් එකක් තියලා මෙතන ඔයාලට shift එකට ඉහළින් බලා ගන්න පුළුවන් ඇලීර. අන්නේ ඇලීර ගහලා simple වලින් ගහනවා Q අකුර. Q අකුර ගහලා ආයි ස්පේස් එකක් තියලා ඊට පස්සේ 3 කියලා 3 ගහනවා. 3 ගහලා අන්තිමට ඔයාලට කරන්න තියෙන්නේ ආයි සැරයක් F9 කියන බටන් එක ටච් කරන්න. එතකොට අර බලා ගන්න පුළුවන් QR code එකක් නිර්මාණය වුණා. ඉතින් මේ විදිහට ඔයාලට සරලව Word පාවිච්චි කරලා ඔයාලට කැමති ඔයාගේ Facebook එකේ YouTube එකේ ඔයාගේ Facebook page එකක් ඊට පස්සේ YouTube channel එක TikTok channel එක වගේ link එක දාලා ඔයාලට ඊටම පහසුවෙන් QR code එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක්.